විශේෂයෙන් ත්‍රිරෝද රථයක් ගත්තාම ලංකාවේ තියෙන වාහන වලින් ආරක්ෂාව අඩුම වාහන වලින් එකක් තමයි මේ ත්‍රිරෝද රථය කියන්නේ. කියන්නේ ආරක්ෂාව පැත්තෙන් අඩු තත්ත්වයක් තියෙන මේ ත්‍රිරෝද රථය. බොහෝ ත්‍රිරෝද රථ රියදුරන් තමන්ගේ ත්‍රිවිල් එකේ අර හැන්ඩල් එකේ තියෙන ලොක් එක අයින් කරනවා ඉවත් කරනවා. එහෙම වුණාම අර පදවන්න හරව ගන්න පහසු විදියට. මේම ඉවත් කරන්නේ වාහනේ හරව ගන්න පහසු විදියට වුණාට මේකෙන් අනතුරක් වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඊට අමතරව ත්‍රිරෝද රථයක ගමන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. පුද්ගලයන් කී දෙනෙක්ද යන්න පුළුවන් කියන එක. යන්න පුළුවන් 3 දෙනයි නම් 3 දෙනාට වැඩි යන්න බෑ. නමුත් අපිට අනතුරු වාර්තා වෙලා තියෙනවා ත්‍රිවිල් එකේ 5 දෙනෙක් ගිහිල්ලා 9 දෙනෙක් ගිහිල්ලා අනතුරු බොහොමයක් වාර්තා වෙලා තියෙනවා. සහ ත්‍රිරෝද රථය විශේෂයෙන් ගත්තාම පැති දොරක් තියෙන්න ඕනේ දකුණු පැත්තේ. මෑතකදී අනතුරක් සිදු වෙලා තිබුණා. අවුරුදු 3ක දරුවෙක් ත්‍රිරෝද රථේ වාඩි වෙලා යනවා දකුණු පැත්තේ. ඒ ත්‍රිරෝද රථේ ලෙස්සලා වැටෙනවා. වැටුණාම ඉදිරියෙන් ආපු බස් රථයකට තමයි මේ දරුවා යට වෙන්නේ. ඉතින් මේ පැතිදොර අත්‍යවශ්‍යයි කියන එකට මේක එක උදාහරණයක් පමණයි.